Hi guys, මම අද මේ රෙඩි වෙන්නේ වයිෆ් මූවී එකේ දින 100 සැමරුමට සෙලිබ්‍රේෂන් එකට. ඉතින් මට අද ඇත්තටම ටයිම් එකක් නැහැ සැලොන් යන්න. ඉතින් මම පොඩි මේකප් එකක් and පොඩි හෙයාර් සෙටින් එකක් තමයි කරගන්න යන්නේ. මම මේකප් එක ඇත්තටම මම නෝමල් ඇප්ලයි කරන මේකප් එක නෝමල් කියන මම එළියට යනකොට කොහරි ෆන්ක්ෂන් එකකට යනකොට ඇප්ලයි කරන මේකප් එක මේ ඇප්ලයි කරලා තියෙන්නේ. පොඩි ටයිම් එකක් තමයි මට මේ ඔක්කොම කරගන්න පැයකටත් අඩු කාලයක් තමයි තිබ්බේ. ඉතින් මම දඩි පිටි මගේ මේකප් එක දාගෙන කොණ්ඩේ ටක් ගාලා හදාගෙන බ්ලෝ ඩ්‍රයි කරගෙන ලොකු දෙයක් කරන්න වෙලාවක් නැහැ. බ්ලෝ ඩ්‍රයි කරගෙන චුට්ටක් කොණ්ඩේ හදාගෙන ටක් ගාලා ඇඳගෙන දැන් මේ යන්නේ වන් ගෝල් ෆේස් එකට. PVR සිනමා එකේ තමයි අපේ වයිෆ් දින 100 සැමරුම තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ මේ දවස්වල තියෙන ගම් වතුර තත්ත්වයත් එක්ක පාරවල් ගොඩක් යට වෙලා. ඉතින් මම කොහොම හරි PVR එකට පොඩ්ඩක් පරක්කු වෙලා හැබැයි ටයිම් එකට ආවා. ඉතින් අද ඇත්තටම සතුටු දවසක්. මේ අපේ දින 100 වයිෆ් මූවි එකේ දින 100 පන්නලා තියෙනවා. ඉතින් අපේ අධ්‍යක්ෂකතුමා ශමිරනාවටුන්න, ඒ වගේම අපේ නිෂ්පාදකතුමා වරුණාරමගේ, ඒ වගේම අපේ ප්‍රධාන නළුවා හේමල් රණසිංහ අයියා, උදාරි වර්ණකුල සූරිය අක්කා, මේ හැමෝම මතක් කරනවා මම මේ වෙලාවේ. ඉතින් අපි අපේ දින 100 ලස්සනට සැමරුවා PVR සිනමා එකේ. ඉතින් මන්ට ඔයගලන්ට ෂූටි ව්ලොග් එකක් ගේන්න හිතුණා මේක අපේ වයිෆ් මූවි එකේ දින 100 වෙනුවෙන්. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ මගේ මේ ෂූටි ව්ලොග් එකට ආස වෙයි කියලා. ඉතින් කවදත් වගේ මගේ කැමැතිම නළුවා හේමල් රණසිංහ අයියා ෂූටි කලින් නම් මං ආසම ඇක්ටර් කෙනෙක්. ඉතින් හරිම හම්බල් කෙනෙක්. එයාවත් ආදරෙන් මතක් කරනවා. ඒ වගේම අපේ ෆිල්ම් එකේ ක්‍රූ එකේ හැමෝම ආදරෙන් මතක් කරනවා. හැමෝම ෆිල්ම් ක්‍රූ එකේ හැමෝගෙම සපෝට් එකෙන් තමයි මේ වගේ දින 100ක් අපිට අපේ මූවි එක අරගෙන යන්න පුළුවන් වුණේ. ඉතින් තව මේ වගේ vlogs ඔයගොල්ලෝ ආසද ඕනේද කියලා මේ වීඩියෝ එක යටින් කමෙන්ට් එකක් දාන්න. වොයිස් ඕවර් එක නම් හරිම කලබලින් තමයි මම කරේ. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ මේක එන්ජොයි කරා කියලා මගේ චූටි මිනි vlog එක. ඒ වගේම වයිෆ් මූවි එක බලපු නැති කට්ටිය ඉන්නවා නම් තව ඉක්මනට ගිහලා වයිෆ් මූවි එක බලන්න. ඔයගලන්ට තාම ටයිම් එක තියෙනවා වයිෆ් මූවි එක බලන්න.